හරිම ලස්සන මැජික් නගරයක් තිබුණා. එහි පුෆු කියලා පුංචි සුදුම සුදු පූස් පැටියෙක් ජීවත් වුණා. පුෆු හරිම කෙලිලොල් වගේම කාරුණික පූස් පැටියෙක්. දවසක් පුෆු මැජික් නගරයේ ඇවිදගෙන යනකොට ලොකු දිලිසෙන බිම්මලා කුඩ ඉන්න වායු නම් කුරුල්ලාව දැක්කා. වායු හිටියේ හරිම කනගාටුවෙන්. වායුගේ එක දිලිසෙන රන්වන් පිහාටුවක් නැති වෙලා. ඒ පිහාටුව නැතුව මට මගේ වලාකුළු ගෙදරට ඉගිලෙන්නට හැ. වායු අඬමින් කිව්වා. බය වෙන්න එපා වායු. මම ඔයාට උදව් කරන්නම්. පුෆු කරුණාවෙන් කිව්වා. ඕන් දෙන්න එක්ව පිහාටුව සොයාගෙන මැජික් වනාන්තරයට ගියා. එක පාරටම පුෆු දුටුවා. උස්ස සබන් බෝල ගසක අග දිලිසෙන දෙයක් රැඳී තියෙනවා. අන්න වායු. ඔයාගේ පිහාටුව. පුෆු කෑ ගැසුවා. පුෆු ගස දිගේ උඩට යන්න හැදුවා. ඒත් සබන් බෝල ගස හරිම ලිස්සනවා. පුෆු පස්සට ලිස්සා වැටුණා. වායු පහළ සිට පුෆු දෙස බලා මෙසේ කිව්වා. පුෆු, ඔයාට පුළුවන්. ආයෙත් උත්සාහ කරන්න. මම ඔයා ගැන විශ්වාස කරනවා. එතන තිබුණා ලොකු දම් පාට මැජික් මලක්. පුෆු ඒ මල උඩට පැනලා උස්සටම විසි වුණා. ඔහු අහසේදී දිලිසෙන පිහාටුව අල්ලා ගත්තා. පුෆු හරිම සතුටින් දිලිසෙන පිහාටුව වායුට දුන්නා. වායුවේ තම පියාපතේ තබාගත් වහාම ඔහු මුළුමනින්ම බැබලෙන්නට වුණා. ස්තුතියි පුෆු කියමින් වායු අහසට ඉගිලුණා. පුෆු සතුටෙන් නතවනමින් තම මිතුරා වලාකුළු අතරට යන දෙස බලා සිටියා.